සුබ දවසක් මගේ channel එක බලන ඔයාලා හැමෝටම. ඔන්න මගේ ගැටපිච්ච පඳුරේ මල් ගොඩාක් පිපිලා. ඒක පඳුරක් කීවට මේ බෝගන්විලා මැස්සට මම ඉස්සෙල්ලාම යවලා තිබ්බේ මේ ගැටපිච්ච වැල. ඒක වහගෙන තමයි බෝගන්විලා ටික උඩට මතුවලා තියෙන්නේ. ඒත් ඉතින් මේ කාලේ මල් පිරිලා. මම ගැටපිච්ච වට්ටියක් කඩාගත්තා. ඒ මොකටද කීවොත් අපේ බබාට අද ගමනක් යන්න තියෙනවා. එයාට අඳින්න තියෙන්නේ අද දමිළ විදිහට. ඒකට කොණ්ඩෙට ගහන්න මල්වැල් දෙකක් හදාගන්න තමයි ඒ මල් ටික මම කඩාගත්තේ. ඔන්න බලන්නකො වීඩියෝ එක ඉවර වෙනකන් අපි කොහෙද යන්නේ කියලාද. ඔන්න අපි මේ ගියේ ලිටල් ෆ්ලවර් පෙරපාසලට. ඒකේ අද අවුරුදු උත්සවේ. ඒ අවුරුදු උත්සවේ ටීචර් ලස්සනට ඕගනයිස් කරලා තිබුණා. හැම චාරිත්‍ර වාරිත්‍රයක්ම ඒ විදිහට ඉටු කරන්න. ඇත්තටම මේ අවුරුදු උත්සවයට සහභාගී වෙලා තිබුණේ සිංහල, දමිළ, මුස්ලිම්, ක්‍රිස්ටියන් යන ඔක්කොම අයගෙන් එක්කෙනා දෙන්න හරි මේ පෙරපාසලේ හිටියා. ඒ අය ඔක්කොම එකතු වෙලා තමයි මේ අවුරුදු උත්සවයේ අද සමරන්න ලෑස්ති වෙන්නේ. ඒකේ විශේෂය කියන්නේ දෙමව්පියෝයි දරුවෝයි ඇඳුමිනුත් වෙනස් විදිහට සැරසිලා ඇවිල්ලා තිබුණා. සිංහල ගෙදරටත් දමිළ ගෙදරටත් ඒ විදිහට ලස්සනට ඇඳුමිනුත් ලෑස්ති වෙලා ඇවිල්ලා තිබුණා. ඔන්න සූර්යා ඉර මාමා කැරකි 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 මීන රාශියේ ඉඳලා ඔන්න අවුරුද්දක් උදා වුණා. සිංහල අලුත් අවුරුද්ද, සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔන්න උදා වෙනවා. රචින්නාට නම් මේ වෙනකොට ඇහෙන්නට ඕනේ. ඔන්න සිංහල අලුත් අවුරුද්ද උදා වෙලා අපි හැමෝටම ලස්සන දවසක්. ඔන්න රබන් ගහනව පුතේ. රබන් සද්දය ඇහෙන මේ සිංහල අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම ඉරියේ සතියේ කුතුරන ලස්සනම ලස්සන. ඇත්තම කීවොත් රබම් පද කියලා තිබ්බට රබම් පද ලියලා තිබ්බට අපේ බබාලා මේ විදිහට ලස්සනට රබම් ගහනවා නම් දැකලා තිබුණේ නැහැ. ඔන්න ඉතින් අපේ බබාලාට ඒ අවස්ථාව අද ලැබුණා. නැකත් විදිහට හරියටම ඒ චාරිත්‍ර ටික ලස්සනට කරනවා. අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ටික ඔක්කොම ඉවර වෙලා දෙමව්පියෝයි දරුවෝයි ඇත්තටම ගොඩාක් සතුටු වුණා. ළමයින්ට නම් හරිම සතුටුයි. හැම ප්‍රශ්නයක්ම ඔළුවෙන් අමතක කරලා දෙමව්පියොත් පොඩි දරුවෝ වගේ තමයි සෙල්ලමට සැරසුනේ. ඔන්න ඔය විදිහට අවුරුදු උත්සවයේ ඉවර වෙලා අපිත් ගෙදර ආවා. ගෙදර ආවහම අපේ බබාලටත් ඕනේ වුණා අවුරුදු උත්සවයේ විදිහට ඔන්චිල්ලාව ලස්සන කරගන්න. මෙන්න මේ විදිහට තමයි අපිත් ඔන්චිල්ලාව සරසගත්තේ. ඉතින් එහෙනම් අද මගේ වීඩියෝ එක ලස්සනයි නම් මට කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න. එහෙනම් මං අදට ගිහින් එන්නම්.